හොඳයි පුතේ අපි දෙවෙනි කොටස පටන් ගනිමු. බලන්න දෙවෙනි කොටසේ අපිට කියනවා ඕනෑම ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න. ඒ කියන්නේ අපිට මෙතන ප්‍රශ්න දීලා තියෙනවා මම හිතන්නේ ප්‍රශ්න 7ක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් දීලා තියෙනවා. එතන අපිට ප්‍රශ්න 5ක් තෝරගන්න පුළුවන්. ප්‍රශ්න 2ක් අතාරින්න පුළුවන්. හොඳයි පුතේ අපි කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු. මේ කියනවා සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පද. ඒ කියන්නේ පොදු පදය දෙක වරහන් n වරහන් n ධන 1 n වරහන් n ධන 1 බෙදීම 2 වේ. n වරහන් n ධන 1 බෙදීම 2 වේ. මෙම සංඛ්‍යා රටාවේ මුල් පදේ සෑම. පුතේ මුල් පදේ හොයන්න, ඒ කියන්නේ පළවෙනි පදේ හොයන්න කියන එක. ඒතර මේ n වෙනුවට අපි එක ආදේශ කරමු. 1 වරහන් 1 ධන 1 බෙදීම 2. ඒ කියන්නේ පුතේ 1 වරහන් කියන වැඩි කිරීම 1 1 2 බෙදීම 2. දැන් 2ට 2 කැපිලා යනවා. උත්තරේ 1 වරක් 1 1. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ මුල් පදය 1යි. මේ සංඛ්‍යා රටාවේ මුල් පදය 1යි. පුතාට හිතාගන්න පුළුවන්ද මේ මොකද්ද මේ සංඛ්‍යා මේ පොදු පදේ මොන සංඛ්‍යා රටාවද කියලා? මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාවල සාධාරණ පදේ. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. මෙම සංඛ්‍යා රටාවේ 9 වන හා 10 වන පදයන් ලියන්න. මෙම සංඛ්‍යා රටාවේ 9 වන හා 10 වන පදයන් ලියන්න. පුතේ 9 වෙනි පදේ හොයාගන්න අපි මොකද කරන්නේ? අපි 9 වෙනි පදේ කියන්නේ 9 වෙනි පදේ හොයාගන්නේ එන්නට 9 දාන 9 වරහන් 9 දාන 1 බෙදීම 2. පුතේ ඒතර 9 වැඩි කිරීම 9 1යි 10යි නේද? බෙදීම 2. 2ට 2 කොටවල් 1යි 10ට 2 කොටවල් 5යි. 9 වරක් 5 45යි. 9 වරක් 5 45යි. අපි 10 වෙනි පදයට යමු. 10 වෙනි පදේ වාගනින්ද පුතේ අපි ඔන්න n වෙනුවට දානවා කීයද 10 නේ. n දාන්න එකට දාන්න 10 එකතු කිරීම 1. දාලා බෙදන්න 2කින්. ඒතර අපි ලියමු 10 වැඩි කිරීම 10 1 11යි බෙදන්න 2කින්. 2ට 2 කොටවල් 1යි 10ට 2 කොටවල් 5යි 5 අරක් 11 55. මේ බලන්න පුතේ. එහෙනම් 9 වෙනි පදය 45යි 10 වන පදය 55යි. අපෙන් අහන තුන්වෙනි ප්‍රශ්න තමයි 19 වැඩි කිරීම 20 380 බව දී ඇති විට 19 වැඩි කිරීම 20 380 බව දී ඇති විට මේ බලන්න 19 වැඩි කිරීම 20 සමානයි 380යි නේද? 19 වැඩි කිරීම 20 380 නම් අපෙන් කියනවා 190 වන්නේ කීවන පදේ? දැන් බලන්නකෝ. දැන් අපි කොහොමද මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයාගන්නේ? සංඛ්‍යාව එයාට වඩා වැඩි සංඛ්‍යාවෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනනේ. දැන් බලන්න මේ සංඛ්‍යාවක් එයාට වඩා වැඩි සංඛ්‍යාවෙන් වැඩි කරපුවාම 380යි නේද? එහෙනම් පුතේ එයාව දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? දැන් මේ දෙන වැඩි කරාම 380යිනේ. එයාව දෙකෙන් බෙදුවොත් 190යි නේ. ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් ත්‍රිකෝණ සංඛ්‍යාවක් හදාගන්නේ දැන් පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා 5 6න් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕන. ඒතර ඒ වගේ දැන් මෙතන 19 20න් වැඩි කරාම 380යි. එතකොට අපිට 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? 19 20න් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 380 බෙදන්න ඕනේ දෙකෙන්. ඒක 380 දෙකෙන් බෙදුනම 190යි. එහෙනම් මේ 190 කියන්නේ පුතේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. කොහොමද? 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. නේද? මේ දීලා තියෙන උත්තරේ දෙකෙන් බෙදුවමනේ 190 එන්නේ. ඒ කියන්නේ 19 20න් වැඩි කරාම 380 නම් 19 20 වැඩි කරලා දෙකෙන් බෙදුවම 190යි. අපෙන් අහන්නේ නේද 190 කියන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? මේ තියෙන්නේ පුතේ. 190 කියන්නේ 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අනිකත් ඒ විදිහටම අහනවා කොහොමද? 20 වැඩි කිරීම 21 සමානයි 410 නම් 420 නේද පුතේ? 420 නම් 210 කියන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා. එතන පුතේ
20 21න් වැඩි කරාම 420යි. එයාව දෙකෙන් බෙදුවොත් කීයද? එයාගේ භාගය 210යි. ඒ කියන්නේ පුතා එහෙනම් මේ තියෙන කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් පළවෙනි එකේ තියෙන 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ තියෙන කීයද? 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ තියෙන්නේ 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හරි. මේ දෙක හදාගමු අපි. දැන් අපිට ප්‍රශ්න 4කට උත්තර හම්බුණා. ප්‍රශ්න 4කට උත්තර හම්බුණා නේද? මුල් පදේ 1යි. 9 හා 10 වන පදවල එකතු අපිට හම්බුණා. 9 වෙනි පදේ 45යි 10 වෙනි පදේ 55යි. මේ තියෙන 3 වෙනි ප්‍රශ්නෙට උත්තරය. මේ තියෙන 4 වෙනි ප්‍රශ්නෙට උත්තරය. 5 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන පුතේ මෙම සංඛ්‍යා රටාවේ 19 හා 20 වන පද දෙකෙහි ඓක්‍ය එකෙන් පටන්ගෙන සමචතුරාකාර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පීඨි සංඛ්‍යා රටාවේ 20 වන පදයට සමාන බව පෙන්වනවා. දැන් වාගාව තියෙනවා 19 වෙනි පදයේ තියෙන පුතේ කීයද? 190ක් නේද? 20 වෙනි පදයේ 210ක්. දැන් අපි වාගත්ත විදිහට 19 වෙනි පදයේ ඇවිල්ලා 190යි නේද? 19 වෙනි පදේ 190යි. 20 වෙනි පදේ පුතේ 210යි. මේ දෙක එකතු කරන්නකෝ බලන්න. 0.9 1 10 2 1 3 1 4 400යි. එහෙනම් අපෙන් ආන්නේ 400 කියන්නේ කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියලා. පුතාලා දන්නවා 400 හැදෙන්නේ 20 වරක් 20ෙන්. 20 වරක් 20 400යි නේද? 20 වරක් 20 නේ 400 කියන්නේ. එහෙනම් ඔය කියන්නේ මේ 400 කියන්නේ 20 වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව. මොකද උදේ 20 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා කියන්නේ. උත්තරේ 20 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. හොඳයි. ඔන්න අපි පළවෙනි ගාන ඉවර කළා. අපි අපිට දෙවෙනි ගානට දෙවෙනි ප්‍රශ්නට යනවා. ප්‍රශ්නාංක 2ට. ඒක පොඩි රූප සරණක් තියෙනවා අපි ඒක ඇඳගෙන ඉමු මුලින්ම. ඔය විතරයි මේක තියෙන්නේ. මේක තියෙනවා උතේ CAP කියලා CA මෙයා P. මේක තියෙනවා BDQ BD මෙයා Q. මේක R සහ මේක X. මොමයිද? ඔයතරේ මේක තියෙන්නේ AB හා CD සරල රේඛා XD ඍජු කෝණිකව ඡේදනය වනසේ ඇඳ ඇත. CP AR BQ කියන තුන් දෙනාම CP කියන්නේ මෙයා, AR කියන්නේ මෙයා, BQ කියන්නේ මෙයා. මේ තුන් දෙනාම සරල රේඛා කියලා කියනවා. මෙහි ඇති අනුපූරක කෝණ යුගල දෙකක් ලියන්න. පුතේ අනුපූරක කියලා කියන්නේ මොකක්ද? කෝණ දෙකක එකතුව අංශක 90ක් වෙනවා නම් අපි ඒකට කියනවා අනුපූරක කෝණ යුගලයක් කියලා. පුතේ අපි මේකේ අංක ඉලක්කම් ටික දාගෙන ඉමු නේද? මෙතන තියෙනවා පුතේ 58. මෙතන තියෙනවා 38. ඊගාවට මෙතන තියෙනවා 32. මෙතන අංශක 90නේ. මෙතන තියෙනවා අංශක 45. මෙතන 48 පුතේ තියෙන්නේ. මෙතන තියෙනවා 42. මෙතන තියෙනවා 52. ඔච්චර. හරි. අපිට කියනවා අනුපූරක කෝණ යුගල දෙකක් ලියන්න. අනුපූරකයි කියන්නේ කෝණ දෙක එකතු වුණාම අංශක 90 නම් අන්න ඒ දෙන්න අනුපූරකයි. දැන් බලන්න පුතේ මේ පැත්ත 90 නම් මේ පැත්තත් 90යි නේද? නේද? එතකොට මෙතන මෙයා 90යි මෙයා 90යි නේද?
ඊගාඩක් බලන්න මෙන්න මෙතන මේ දෙක එකතු කරන්නේ 8යි 2යි 10යි 5යි 3යි 8යි කන මෙයා මෙන්න මේ ජෝඩුව එකතු වුණාම 90යි නේ. ඒ ජෝඩුව එකතු වුණාම 90යි බලන්න 58යි 32යි 90යි. එහෙනම් අපි කියමු මෙයාගේ නම මොකක්ද? C මෙයාගේ නම CAX. මොකද්ද? CAX කෝණය හා මෙයාගේ නම මොකද්ද පුතේ? මෙයාගේ නම ACX. ACX. ඔන්න ඒ දෙන එකතු වුණාම 58යි 32යි 90ක් හැදෙනවා. එක අනුපූරක කෝණ විවරයක්. තව එකක් ගත්තොත් මේ දෙන බලන්න 8යි 2යි 10යි එකක් ඉතිරි 4යි 5යි 9යි. එහෙනම් මේ දෙන්නත් අනුපූරක කෝණ යුගලයක්. මොකද්ද මෙයාගේ නම? මේ බලන්න XAD නේද? මෙයාගේ නම XAD. මෙයා XAD. මේ පැත්තෙන් XDA නේද? මෙයාගේ නම XDA. XDA. ඔන්න ඔය දෙන්න අනුපූරක කෝණ යුගලයක්. ඔන්න පළවෙනි ප්‍රශ්නට උත්තරය පුතේ. අනුපූරක කෝණ යුගලයක්. 2. මේ ඇති පරිපූරක කෝණ යුගල දෙකක් ලියන්න කියලා කියනවා. පරිපූරකයි කියන්නේ කෝණ දෙකේ එකතු අංශක 180ක් වෙන ඒවා තමයි පරිපූරකයි කියලා කියන්නේ. දැන් බලන්න පුතේ මෙතන මේ බලන්න මේ දෙපැත්ත 90යි 180යි නේද? එහෙනම් අපි ලියමු මේ දෙන්නගේ නම මොකක්ද? මෙයාගේ නම මොකක්ද? AXC නේද? AXC කෝණය හා මේ පැත්ත නම AXD. AXC කෝණය හා AXD කෝණය. මෙන්න මේ දෙන්න පරිපූරක කෝණය වෙනවා. පුතේ තව එකක් ගන්නකෝ. මේ දෙන්න ගත්තාම මෙයා මේ සරල රේඛාවනේ පුතේ මේ දෙන්න ගත්තාම මේ දෙන්නත් 180 එකක් AXDමයි නේද? එකක් ඇවිල්ලා AXD කෝණය. මේක ඇවිල්ලා BXD කෝණය. අන්න. ඒ දෙන එකතු වුණාම අන්න පරිපූරක කෝණ යුගලයක්. පරිපූරක කෝණ යුගලයක්. හරි නේද? තුන්වෙනි ප්‍රශ්නේ මෙහි ඇති ප්‍රතිමුඛ කෝණ යුගල දෙකක් ලියන්න. ප්‍රතිමුඛ කෝණ යුගල දෙකක්. ප්‍රතිමුඛ කියන්නේ මූණට මූණ බලන් ඉන්නයි නේද? ප්‍රතිමුඛ කියන්නේ මූණට මූණ බලන් ඉන්නයි. මේ බලන්න. දැන් මම මේ රේඛාවයි ගත්තාම මෙයයි මේ දෙන මූණට මූණ බලන් ඉන්නවා නේද? මෙයාගේ නම මොකක්ද පුතේ? ADB. එයාගේ නම ADB. හා එයාගේ මූණ බලන් ඉන්න මෙයා. එයාගේ නම මොකද්ද? QDR. QDR. ඔන්න බලන්න ප්‍රතිමුඛ කෝණ යුගලයක්. තව එකක් ආවම පුතේ මෙන්න මේ දෙන්න මේ බලන්න. මේ දෙන්නත් මූණට මූණ බලන් ඉන්නවා. මෙයාගේ නම මොකක්ද? AXC නේ. AXC හා මෙයාගේ නම BXD. AXC හා BXD ඔන්න බලන්න. ඒ දෙන්න ප්‍රතිමුඛ කෝණ යුගලයක්. හරි. දැන් අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 4ට යනවා. අපි ප්‍රශ්නාංක 4 මොකක්ද අහන්නේ බලන්න. 4 වෙනි ප්‍රශ්නේ. QDR කෝණේ අගය හොයන්න. කොහොම බලන්න QDR? මේ තියෙන්නේ QDR. මෙන්න මෙයාගේ අගය කීයද කියලා. යන්නේ අපි ගම මේ දැන් ප්‍රතිමුඛ කෝණය කියලා. එතන මේ කෝණේ අගයන් සමානයි නේද? පුතේ මේ දෙක එකතු කරාම 2යි 2යි 4යි 5යි 4යි 9යි. එතකොට 94යි මෙයා. එතන පුතේ එයා 94 නම් මෙයාත් 94. එහෙනම් අපි ලියමු උත්තරය අංශක 94. මොකක්ද? QDR නේද? නම ලියලා නෙවෙයි. QDR වලගේ අංශක 94යි. අපි පස්වෙනි ප්‍රශ්නෙට පුතේ. මොකද්ද BDR වලගේ කීයද කියලා අහනවා. BDR නේ. BDR. උදේ දැන් මේක බලන්න මේක සරල රේඛාවක් නේද මේ? මේක සරල රේඛාවක්. එතන මේ දෙනගේ එකතු අංශක 180ක් වෙන්න ඕනේ. ඉතින් පුතේ මේ පැත්ත 94 නම් මේ පැත්ත හොයාගන්න. 180න් අපි 94ක් අඩු කරමු. 10න් 4ක් 6යි. 17න් 9ක් 8යි නේද? 86යි. එහෙනම් අපි ලියමු BDR සමානයි අංශක 86යි. BDR සමානයි අංශක 86යි. හරි. අවසාන ප්‍රශ්නෙන් අහනවා 6 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නයක 6 මොකක්ද අහන්නේ බලන්න. ADQ හා BDR කෝණ පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක්ද? මොන කෝණද පුතේ? ADQ ADQ නේද? මේක P එකක් නේ. හරි. ADQ A කෝ D අකුර. මේ තියෙන D කෝ Q මේ මෙන්න මෙයා. ADQ කියන්නේ මෙයා. ADQ හා BDR මේ
B D R මේ බලන්නකෝ. ඒ දෙන්නත් මූණට මූණ බලන් ඉන්න දෙන්නෙක් නේ. එහෙනම් අපි කියනවා මොනවද? ප්‍රතිමුඛ කෝණ යුගලයකි. නේද? ඒ කියන මූණ බලන් ඉන්නේ හින්දා මූණ බලන් ඉන්නේ හින්දා අපි කියනවා ප්‍රතිමුඛ කෝණ යුගලයකි. මම කෙටියෙන් ලියුවේ ලියා ගන්න. ප්‍රතිමුඛ කෝණ යුගලයකි. ඔන්න අපි ප්‍රශ්න දෙකක් ඉවර කරා. අපි ප්‍රශ්න දෙකක් ඉවර කරා නේද? හොඳයි. අපි අපේ තුන්වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 3ට යමු. ඒකේ කියනවා 25 a වර්ගය ගුණිතයක බලයක් ලෙස ලියන්න. 25 a වර්ගය ගුණිතයක බලයක් ලෙස ලියන්න. පුතේ දැන් ගුණිතයක බලයක් ලෙස ලියන්න. ගුණිතයක්. ඉතල වැඩි කිරීමක් තියෙන්න ඕන. ඒ වැඩි කිරීමේ බලයක් වෙන්න ඕන. දැන් බලන්න පුතේ මෙහෙම. දැන් 25ත් අපි බලයක් කරගත්තොත් 25 කියන්නේ 5 දෙවෙනි බලය නේද? 5 සරක් 5 25. එහෙනම් 5 මේ 5 වර්ගයේ a වර්ගය නේද? එහෙනම් අපිට ගුණිතයක බලයක් ලියන්න පුළුවන්. මේක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. 5 වැඩි කිරීමේනේ ඔන්න ගුණිතයක්. 5 වැඩි ඔන්න ගුණිතයක්, ඔන්න ගුණිතයක බලයක්. දැන් මෙයාගේ දෙවෙනි බලය නම් මෙයාගේ දෙවෙනි බලය නම් අපිට කියන්න පුළුවන් වරහණක් දාලා ওই දෙක වරහණට එළියෙන් ලියන්න පුළුවන්. ඒතර කොහොමද වෙන්නේ? 5 දෙවෙනි බලය, ඒ දෙවෙනි බලය කියන්නේ 5 වැඩි කිරීමේ වල දෙවෙනි බලය. ඕක තමයි ගුණිතයක බලයක් වෙන්නේ. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නට උත්තරේ. ප්‍රශ්න අංක 2 10යි xy වර්ගය මේ බා 10යි xy වර්ගය දීලා අපිට කියනවා බලවල ගුණිතයක් ලෙස ලියන්න. මේ තියෙන දැන් ගුණිතයක බලයක්. ඔය තියෙන ගුණිතයක බලයක්. මේක බලවල ගුණිතයක් විදිහට ලියන්න කියලා කියනවා. එතකොට පුතේ මේ දෙක මෙයාටත් අයිති, මෙයාටත් අයිති, මෙයාටත් අයිති. වරහණෙන් පිට තියෙන දෙක මේ වරහණ තුල තියෙන හැම පදයකටම අයිති. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද පුතේ? 10 දෙවෙනි බලය වැඩි කිරීම x දෙවෙනි බලය වැඩි කිරීම y වල දෙවෙනි බලය. ඔන්න බලන්න උත්තර. ඕමයි අපි ඔක නේද? ගුණිතයක බලයක් විදිහට බලයක ගුණිතයක් බලවල ගුණිතයක් විදිහට ලියන්නේ. ගුණිතයක බලයක් තමයි තියෙන්නේ. අපි ඒක ලියුවා බලවල ගුණිතයක් විදිහට. තුන්වෙනි ප්‍රශ්නයට යන්න අපි. ප්‍රශ්න අංක 3 අපිට කියන්නේ 5a වර්ගය 5ට පිටින් පුතේ වර්ගය තියෙනවා 5a වල වර්ගය ගුණිතයක බලයක් නේද? වැඩි කිරීම 5a වල තුන්වෙනි බලය පුතේ. වැඩි කිරීම 2a වල තුන්වෙනි බලය. 5a වල තුන්වෙනි බලය වැඩි කිරීම 2a වල තුන්වෙනි බලය සුළු කරන්න කියලා කියනවා. පුතේ දැන් බලන්න මෙහෙම. දැන් මෙතන තියෙන 5a වල තුන්වෙනි බලය කියන්නේ මොකක්ද පුතේ? මේ තුන මෙයාට අයිති මෙයාටත් අයිති නේද? කොහමද? 5 තුන්වෙනි බලය වැඩි කිරීම a වල තුන්වෙනි බලය වැඩි කිරීම. මේ වැඩි කිරීමයි මම දැම්මේ. මෙතන මේ තුන මෙයාටත් අයිති මෙයාටත් අයිති. කොහොමද? 2 තුන්වෙනි බලය වැඩි කිරීම a වල තුන්වෙනි බලය. ඔහොමයි වෙන්නේ. දැන් බලන්න පුතේ. දැන් 5 තුන්වෙනි බලය කියන්නේ 5 වැඩි 5 වැඩි 5. 5 සරක් 5 25යි. 25 සරක් 5 කීයද? 125යි නේද? වැඩි කිරීම a වල තුන්වෙනි බලය වැඩි කිරීම 2 තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි 2 වැඩි 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි නේද? 8 වැඩි කිරීම a වල තුන්වෙනි බලය. දැන් මොකද 125 8න් වැඩි කරගන්න 8 වරක් 5 40යි. 8 වරක් 2 16යි 4යි 20යි 8 වරක් 8යි 2යි 10යි නේද? 10යි. දැන් මේ තියෙන සමාන පාද සහිත දර්ශක දෙකක් ගුණ වුණාම මොකද වෙන්නේ? ඒවායේ දර්ශකයන් එකතු වෙනවා. එතකොට බලන්නකෝ. a වල තුන්වෙනි බලය a වල තුන්වෙනි බලය. එතන මේ දෙන්න එකතු කරන්න. 3යි 3යි 6. එහෙනම් උත්තරේ a වල 6 වෙනි බලය. එහෙනම් උත්තරේ 10යි a වල 6 වෙනි බලය. උත්තරය 10යි a වල 6 වෙනි බලය. හරි. අපි යමු පුතේ මේකේ 4 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4ට යමු. ප්‍රශ්න අංක 4 තියෙනවා පුතේ 8 වැඩි කිරීම 27 යනු 6 තුන්වෙනි බලය බව පෙන්වන්න. 8 වැඩි කිරීම 27 යනු 6 තුන්වෙනි බලය බව පෙන්වන්න. පුතේ මේක සුළු කරලා පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් දාර්ශනික විදිහට පෙන්වන්නත් පුළුවන්. මේක දාර්ශනික විදිහට පෙන්වන එක ලේසි. පුතාලා දන්නවා 8 කියන්නේ 2 තුන්වෙනි බලය නේද? 27 කියන්නේ පුතේ
3 තුන්වෙනි බලෙමි. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 2 තුන් වතාවක් කරනොත් 8යි. මේක 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එහෙනම් 3 තුන්වෙනි බලය 27යි. 2 තුන් වතාවක් වැඩි වුණොත් 8යි. 3 තුන් වතාවක් මේ කියන්නේ 3 වරක් 3 නෙමෙයි. 3 තුන් වතාවක්. කියන්නේ 3 වැඩි 3 වැඩි 3 උත්තරේ 27යි. දැන් මේ තියෙන පුතේ බලන්න මේක දැන් අපි ලියමු ගුණිතයක බලයක් විදියට. මේ තියෙන බලවල ගුණිතයක්නේ. මේ 2 තුන්වෙනි බලය 3 තුන්වෙනි බලය නම් අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3 තුන්වෙනි බලය කියලා නේද? ඒතකොට දෙවරක් 3 පුතේ වැඩි වුණාම 6යි 6 තුන්වෙනි බලය. එහෙනම් කතාව ඇත්ත. ඔය කොයි විදිහට පෙන්වනවා නම් හරි. හරි. අපිට හම්බ වෙනවා මේකේ පස්වෙනි ගාන. මේ හතරවෙනි ගාන පුතේ. පස්වෙනි ගානේ අපිට කියනවා මේ විදිහම ගානක්. ඍණ 2 6වෙනි බලය 6 දෙවෙනි බලයම බව පෙන්වනවා. ඒ කියන්නේ මේ දෙකේ පිළිතුරු දෙක සමානයි කියලා පෙන්වන්නේ කියලා අපිට කියන්නේ. පුතා දන්නවා දැන් එතකොට 2 6වෙනි බලය කියලා කියන්නේ 2 6 වතාවක් වැඩිනවා. 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 64යි. ඒ කියන්නේ 2 6 වතාවක් වැඩිනොත් පුතේ මෙතන පුතේ 6 තුන්වෙනි බලය කියලා ගන්න පොතේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රේ. ඍණ 2 6වෙනි බලය කියන්නේ බලන්න ආපහු බලමු 2 4 8 16 32 64. ඒතර 2 6වෙනි බලය 64. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඉගෙනගෙන තියෙනවා ඍණ දර්ශක ගැනද කතා කරද්දී පාදයේ ඍණ වෙන දර්ශකයක මේ දර්ශකයේ ඉරට්ට සංඛ්‍යාවක් නම් පාදයේ ඍණ වෙන බලයක දර්ශකයේ ඉරට්ට සංඛ්‍යාවක් නම් උත්තරේ ධන උත්තරයක්. ඒ කියන්නේ මෙතන උත්තරේ ධන 64යි. 6 තුන්වෙනි බලය කියන්නේ පුතේ සමායන මෙතන 6 තුන්වෙනි බලය නෙමෙයි තියෙන්නේ 4 තුන්වෙනි බලය. මට වැරදීමක් උනේ. එතන 4 තුන්වෙනි බලය. 4 තුන්වෙනි බලය කියන්නේ 4 වැඩි 4 වැඩි 4. 4 වරක් 4 16යි 16 වරක් 4 64. එහෙනම් මේ දෙක සමානයි. මේ දෙක මෙහෙම පෙන්වනවා නම් ඔයගලගේ උත්තරේ සම්පූර්ණ. ඔය තියෙන 4 වෙනි ප්‍රශ්නේ. right පස්වෙනි ප්‍රශ්නේ එක නේද? හොඳයි. අපි 6 වෙනි ප්‍රශ්නට යමු පුතේ. ප්‍රශ්නාංක 6ට යනවා අපි. ප්‍රශ්නාංක 6 අපි කියනවා ඍණ 5 පස්වෙනි බලය වැඩි කිරීම ඍණ 37 4වෙනි බලය. මේ ගුණිතයේ අගය ලබා නොගෙන අවසන් පිළිතුරේ ලකුණ ධන වේද ඍණ වේද කියලා අහන පුතාලා කොයිම වෙලේ එකවත් දැන් මේකේ මේ 37 4 වතාවක් වැඩි කරන්න යන්න එපා. 37 4වෙනි බලය හොයන්න යන්න එපා. 37 වැඩි 37 වැඩි 37 වැඩි 37 කීයද කියලා හොයන්න යන්න එපා. අපිට කියනවානේ පිළිතුර ලබා අගය ලබා නොගෙන කියලා. ඒකෙන්ද 5 පස්වෙනි බලයක් හොයන්න යන්නත් එපා. හැබැයි අපි දන්නව පුතේ දැන් ඍණ පාදයක් සහිත බලයක නේද? ඍණ පාදයක් සහිත බලයක දර්ශකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ලැබෙන පිළිතුරත් ඔත්තේ සංඛ්‍යාව. කියන්නේ මේකට ලැබෙන පිළිතුර ඔත්තේ සංඛ්‍යාව. ඊගාවට ඍණ පාදයක් සහිත බලයක දර්ශකයේ ඉරට්ට සංඛ්‍යාවක් නම් එතකොට ලැබෙන උත්තරේ ධන සංඛ්‍යාවක්. ඒතර මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මේකට ලැබෙන උත්තරේ අපිට ලැබෙන උත්තරේ මොකද්ද කියලා? උත්තරේ වැඩක් නෑ. හැබැයි උත්තරේ ඔත්තේ සංඛ්‍යාවක්. මේකේ උත්තරේ ඉරට්ට සංඛ්‍යාවක්. නේද පුතේ? මෙයාගේ දර්ශකයේ ඔත්තේ හින්දා මේකේ උත්තරේ ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට මෙයාගේ දර්ශකයේ ඉරට්ටේ හින්දා පුතේ මට පොඩි වැරදීමක් වුණා. සමා වෙන්න. දැන් ආපහු බලමු චුඩු වැරදීමක් උනේ. බලන්න ආපහු මම මේ ගන්න කියලා දෙන්න. මේ බලන්න පුතේ මෙතන මේ පාදේ දැන් අපේ නීතිය තමයි සංකල්පය තමයි ඍණ පාදයක් සහිත දර්ශකයක. ආපහු පැහැදිලි කරගමු හරියට. ඍණ පාදයක් සහිත දර්ශකයක දර්ශකයේ ඔත්තේ සංඛ්‍යාවක් නම් ලැබෙන උත්තරය ධන සංඛ්‍යාවක්. ලැබෙන උත්තරය ඍණ සංඛ්‍යාවක්. අපව බලමු ඍණ පාදයක් සහිත බලයක දර්ශකයේ ඔත්තේ සංඛ්‍යාවක් නම් ලැබෙන උත්තරය ඍණ සංඛ්‍යාවක්. මෙතන පුතේ ඍණ පාදයක් සහිත බලයක දර්ශකයේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම්
ලැබෙන උත්තරය ධන සංඛ්‍යාවක්. එතකොට දැන් අපිට වැඩි කරන්න වෙන්නේ ඍණයි ධනයි. ඒතර අපි දන්නවා නිකිලවලදී අසමාන ලකුණු දෙකක් වැඩි කරාම ලැබෙන පිළිතුර මොකක්ද මුතේ? ලැබෙන පිළිතුර ඍණ සංඛ්‍යාව. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් මේකේ උත්තරේ ඍණ සංඛ්‍යාවක් කියලා. මේකේ උත්තරේ ඍණ සංඛ්‍යාවක් කියන්න පුළුවන්. හොඳයි. දැන් අපි ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා. හොඳයි අපි හතරවෙනි ප්‍රශ්නයට යමු. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා උපරිම බර ටොන් 10ට වැඩි වාහන ඇතුළු වීම තහනම්. උපරිම බර ටොන් 10ට වැඩි වාහන ඇතුළු වීම තහනම්. මෙම දැන්වීම පුවරුව අබලන් වූ පාලමක් ඉදිරිපස සවිකර ඇති ස්කන්ධයේ මෙට්‍රික් ටොන් 7.2ක් වූ කන්ටේනර් රථයක් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ට 80ක් පටවාගෙන මෙම පාලමේ එගොඩ වීමට පැමිණ සිටී. පළවෙනි ප්‍රශ්න තමයි මෙම කන්ටේනර් රථය මෙම පාලම මතින් යෑමට සුදුසු නොවන බව ගණනය කිරීම ඇසුරෙන් පෙන්වන්න. හොඳයි පුතේ දැන් අපිට කියනවා මේකේ කිලෝග්‍රෑම් 50ක් බර සිමෙන්ති කොට්ට 80ක්. පස්සරක්කට 40යි අගට බිංදු 2යි. කිලෝග්‍රෑම් 4000යි. කිලෝග්‍රෑම් 4000 කියන්නේ පුතේ ඒක සමාන වෙනවා ටොන් 4කට. මෙතන බර ටොන් 4යි. ඊට පස්සේ බලන්න කන්ටේනර් රථයේ බර පුතේ 7.2යි ටොන්. අපි එතකොට එකතු කරාම 2යි 7යි 4යි 11. උත්තරේ ටොන් 11.2යි. ටොන් 11.2යි. එතකොට මේ පාලමේ ගෙනියන්න පුළුවන් උපරිම බර ටොන් 10යි. එතකොට අපිට පේනවා එහෙනම් ටොන් 11.2 විශාලතරයි ටොන් 10ට වඩා. ඒ කියන්නේ එහෙනම් පාලමෙන් මේ කන්ටේනර් රථය ගෙන යාම නුසුදුසුයි. රයිට් එක තමයි පළවෙනි ප්‍රශ්න උත්තරය. 2 පාලමින් මෙම රථය ඈතර වීමට නම් මෙම රථයේ නිවත් කළ යුතු අවම සිමෙන්ති කොට්ට ගණන කීයද? උදා දන්නවා දැන් අපිට පාලමේ ගෙනියන්න පුළුවන් ටොන් 10යි. එතකොට මේ කන්ටේනර් හිස් කන්ටේනර් රථයේ බර ටොන් 7.2යි. එතකොට බලන්න පුතේ 10න් 2ක් 8යි. එතන 9න් 7ක් 2යි. 2.8යි. එතකොට අපිට සිමෙන්ති කොට්ට පටවන්න පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් ටොන් 2.8යි. මේක කිලෝග්‍රෑම් කරොත් මේක 10න් වැඩි කරාම උත්තරේ 2800යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 2800යි. ඒතර අපි දන්නවා එක සිමෙන්ති කොට්ටයක බර කිලෝග්‍රෑම් 50යිනේ පුතා. එතකොට එහෙනම් කිලෝග්‍රෑම් 2800 අපි බෙදලා බලමු කිලෝග්‍රෑම් 50යි. එතකොට 5 5 25යි. එතකොට 3ක් ඉතිරි 36යි. එහෙනම් පුතේ අපිට ගෙනියන්න පුළුවන් උපරිම සිමෙන්ති කොට්ට ප්‍රමාණය සිමෙන්ති කොට්ට 56යි. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නට උත්තරය වෙන්නේ. අපි බලමු පුතේ ඒකේ B කොටසට යමු. ඒකේ B කොටස මෙහෙමයි තියෙන්නේ. අපිට කියනවා මේ විදිහේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය කිලෝග්‍රෑම් සමානයි. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය එක 16x ධන 10ක් වේ. එහි පල්ලයක 3x ධන 2 නම් ඍජු කෝණාශ්‍රයේ දිග සඳහා වීජ්‍ය ප්‍රකාශනයක් ක්‍රියාවක්. දැන් පුතේ අපි දන්නවා මේ ඍජු කෝණාශ්‍රය මේ පැත්ත 3x ධන 2යි නම් මේ පැත්තත් 3x ධන 2යි. එතන මේ පල්ල පැත්ත දෙක එකතුව 6x ධන 4යි. පල්ල පැත්ත දෙක එකතුව 6x ධන 4යි. අපි දන්නවා පුතේ මේ සම්පූර්ණ පරිමිතිය කීයද? 16x ධන 10යි. එතකොට අපි බලමු 16x ධන 10යි 6x ධන 4ක් අඩු කරමු. 10න් 4ක් 6යි. 16න් 6ක් අඩු වුණාම 10x. එතකොට අපි දන්නවා මේ දිග පැති දෙක එකතුව 10x ධන 6යි.
එතන එක පැත්තක දිග හොයන්න මේ 10x ධන 6 අපි බෙදමු 2කින්. එතන අපි දන්නවා අපිට 10ට 2 ගොඩවල් 5යි 5x 6ට 2 ගොඩවල් 3යි උත්තරය. එහෙනම් මේ ඍජු කෝණාංශයේ දිග පැත්තක 5x ධන 3යි. ඔක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 5ට. මේක තියෙනවා බලන්න පෝස්ට් කාඩ් එකක් තියෙනවා නේද? බලන්නකෝ. රූපේ දැක්වෙන්නේ ඍජු කෝණාංශ බිත්ති සැරසිල්ල. බිත්ති සැරසිල්ල වටා රන්වන් පාට නූලක් අලවා ඇත. මේ තියෙන බිත්ති සැරසිල්ල මේ විදිහයි. මේකේ දිග 28.2යි සෙන්ටිමීටර්, පළල පුතේ 15.3යි. අපෙන් අහනවා මේක වටේ නූලක් අලවලා තියෙනවා. අලවා ඇති නූලේ මුළු දිග කියලා. එතකොට පුතේ මේක වටේ නූලක් අලවලා කියන්නේ මේකේ පරිමිතියනේ. එහෙනම් අපිට පුළුවන් මේ දෙක එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. මේ බලන්න 28.2ට අපි එකතු කරමු පුතේ 15.3. 2යි 3යි 5යිනේ. 8යි 5යි 13යි 2යි 1යි 3යි 4යි. එතන 43.5යි. ඒ කියන්නේ මේ එක දිග පැත්තක සහ එක පළල පැත්තක එකතුව 43.5. එතකොට අපි දන්නවා පරිමිතිය සඳහා දිග පැති දෙකකුයි පළල පැති දෙකකුයි තියෙනවා. ඒ නිසා අපි මේවා දෙකෙන් වැඩි කරමු. දෙවරක් 5 10යි, දෙවරක් 3 6යි, 1යි 7යි, දෙවරක් 4 8යි. උත්තරේ සෙන්ටිමීටර 87යි. එහෙනම් නූලේ දිග සෙන්ටිමීටර 87යි. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. මෙවැනි සැරසිලි 18ක් සඳහා අවශ්‍ය අවම නූල් ප්‍රමාණය මීටර වලින් සොයන්න. හොඳයි අපි බලමු. දැන් අපිට එක ඇටවුමක් සඳහා නැත්නම් එක රූපයක් සඳහා අපිට ඕනේ සෙන්ටිමීටර 87ක්. මේ වගේ සැරසිලි 18ක් සඳහා. පුතේ නම් අපි වෙනත පැත්තක කටුවැඩක් විදියට 87 18න් වැඩි කරමු. 8 වරක් 7 56යි 5ක් ඉතිරි. 8 වරක් 8 64යි 5යි 69යි. බිංදුවක් දාම 1 වරක් 87 87යි 6යි 9යි 4යි 16යි 6ටයි 14යි 15. උත්තරේ සෙන්ටිමීටර 1566යි. උදේ මේක මීටර කරන්න cm බෙදන්න ඕනේ. එතන මේ 0.2ක් අපි මෙහාට ගියමු. උත්තරේ 15.66යි මීටර. මීටර 15.66යි. right. ඔන්න ඔබ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ නූල් මීටරයක මිල රුපියල් 20.50ක් නම් සැරසිලි 18 වෙනුවෙන් වැය වන මුදල කීයද? ඒතකොට බලන්න පුතේ 1 මීටරයක් රුපියල් 20.50යි. එහෙනම් මේ 15.6යි අපි වැඩි කරමු 20.50යි. එතකොට පුතේ අපි මෙහෙම කරමු. ඒක දශම අමතක කරමු. එතන අපි ඉස්සෙල්ලාම 1566 වැඩි කරගමු 20.5. ඒ කියන්නේ 205යි. මේ බිංදුව අපි අමතක කරමු දැනට. 1566 205න් වැඩි කරමු. බලන්න 5 සරක් 6 30යි. 5 සරක් 6 30යි 3යි 33යි. 5 සරක් 5 25යි අර 3යි 28යි දෙකක් ඉතිරි. 5 සරක 5යි 2යි 7. දැන් අපිට කෙලින්ම ආයි 200න් වැඩි කරන්න තියෙන. ඒතර අපි අගට බිංදු දෙකක් දාලා දෙවරක් 6 12යි. දෙවරක් 6 12 1යි 13යි. දෙවරක් 5 10 1යි 11 එකක් ඉතිරි. දෙවරක් 1 2 1යි 3යි. දැන් අපි මේ දෙක එකතු කරමු. බිංදුවයි 3යි 8යි 2යි 10යි. 7යි 3යි 10යි 1යි 11 එකක් ඉතිරි. 1යි 1යි 2යි 3යි. දැන් අපි මේ අග බිංදුවත් යොදලා දශම ස්ථාන දෙකක් අයින් කරගමු. ඒතර උත්තරේ එන්නේ 32000. දශම ස්ථාන පුතේ මෙතන 1යි 2යි 3යි 4ක්. අපිට දශම ස්ථාන 4ක් අයින් කරන්න වෙනවා. 1යි 2යි 3යි 4යි නේද? ඒතර උත්තරේ එන්නේ ආසන්න වශයෙන් 321.0. අපි සතවල් ගණිතේ එක දශම ස්ථාන දෙකක් විතරක් ගමු. උත්තරේ 321.7 3ක මුදලක් අපිට වැය වෙනවා. 321.3ක මුදලක් වැය වෙනවා. හොඳයි අපි ඒකේ B කොටසට යමු. B කොටස මෙහෙම කියනවා. x නම් සංඛ්‍යාවේ සිව් ගුණයට 5ක් එකතු කළ විට x නම් සංඛ්‍යාවේ සිව් ගුණය හොයන්න x 4ෙන් වැඩි කරන්න. ඒකට 5ක් එකතු කරන්න කියන්නේ එකතු කිරීම 5ක්. එතකොට ලැබෙන උත්තරය කීයද? 61යි කියලා අපිට කියනවා. එකතු කළ විට පිළිතුර 61ක් වෙනවා. x නම් සංඛ්‍යාවේ 4 ගුණයට 5ක් එකතු කරාම පිළිතුර 61.
1යි. පුතේ x 4න් වැඩි කරාම 4යි x නේ. ඒතර 4යි x එකතු කිරීම 5 සමානයි 61යි. 61යි 4යි x එකතු කිරීම 5 සමානයි 61යි. ආයෙසරයක් බලමු. x නම් සංඛ්‍යාවේ සිව් ගුණයට 5ක් එකතු කළ විට පිළිතුර 61ක් වෙයි. දැන් බලන්න පුතේ මේ ධන පහ නැති කරන්න අපි දෙපැත්තටම ඍණ 5ක් දාමු. 61කටත් දාමු අපි ඍණ 5ක්. එතකොට ධන පහ ඍණ 5 කැපෙනවා 4යි x සමානයි 61කින් 5ක් අඩු වුණාම 56යි. එහෙනම් x සමානයි අපි 56 බෙදමු පුතේ 4යි. x සමානයි 5ට 4 කොටවල් 1යි. එකක් ඉතිරි 16ට 4 යන උත්තරේ x සමානයි 14යි. x සමානයි 14යි. එතකොට සමීකරණේ ගොඩනගන්නකම මෙතනට අපි හදුවා නම් ඇති මේ තියෙන පළවෙනි කොටස. ඊගාවට සමීකරණේ විසඳන්න කිව්වම ඉතුරු කොටස අපිට යොදා ගන්න පුළුවන්. හොඳයි. අපි අවසන් කරේ පස්වෙනි ප්‍රශ්නේ. හොඳයි අපි 6 වෙනි ප්‍රශ්නට යමු. 6 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි අපිට කියන්නේ. දිලිනි තමාසත මුදලෙන් 50000ක් යොදවා ජනවාරි මාස 1 වෙනිදා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ෆාතිමා මාර්තු මාස 1 වෙනිදා රුපියල් 80000ක් යොදා එම ව්‍යාපාරයට එකතු විය. ජූනි මාස 1 වෙනිදා ගණේෂ් රුපියල් ලක්ෂයක් යොදා ගනිමින් එම ව්‍යාපාරයට එකතු විය. උත්තර මෙතන 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි දිලිනි. එක්කෙනෙක් දිලිනි. එයා පුතේ දානවා ව්‍යාපාරයට රුපියල් 50000ක්. ඊගාවට ෆාතිමා. එයා දානවා ව්‍යාපාරයට රුපියල් 80000ක්. ඊගාව කෙනා තමයි ගණේෂ්. එයා දානවා පුතේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක්. එතකොට මේගොල්ලෝ මුදල් යදවන්නේ රුපියල් 50000ක්, රුපියල් 80000ක් සහ රුපියල් ලක්ෂයක් විදිහට. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේකේ අපිට කියන පළවෙනි ප්‍රශ්න තමයි ඔවුන්ට දෙන ව්‍යාපාරයට මුදල් යෙදු අනුපාතය සොයා සරලමාකාරයෙන් ලියන්න. ඒතර බලන්න දැන් අපි මේක අනුපාතයක් විදිහට මෙහෙමම දැම්මොත් අපිට පේනවා 50000ට 80000ට ලක්ෂයයි. පුතේ එතන මේකේ බිංදුව අපිට 4ක් අයින් කරන්න පුළුවන් මේ විදිහට. මේකෙත් අපි බිංදුව 4ක් අයින් කරමු. එතන අපිට ලැබෙන අනුපාත කීයද? 5:8:10. ඒතර මේක තමයි මුදල් යෙදු අනුපාතය. මේ තමයි පුතේ ව්‍යාපාරික මුදල් යෙදු අනුපාතය කීයද? 5:8ට 10යි. මේක මීට වඩා සුළු කරන්න බෑ. ඒක මේ තුනම බෙදෙන පොදු සංඛ්‍යාවක් නැති නිසා. පොදු සාධකයක් නැති නිසා. දෙක ඔවුන්ට දෙන ව්‍යාපාරට මුදල් යෙදු කාලය අනුව අනුපාතය සොයන්න. දැන් පුතේ අපි මේකේ ගන්න අපි හිතනවා මේකේ ලාභය ගන්න කරන්නේ දෙසැම්බර් 31 කියලා හිතුවොත් දැන් ජනවාරි මාසේ 1 වෙනිදා මුදල් යොදවපු දිලිනිකේ මාස 12ක් මේ මුදල් යොදවලා තියෙනවා. දිලිනි මාස 12ක් මේ මුදල් යොදවලා තියෙනවා. ඊගාවට මාර්තු 1 වෙනිදා තමයි ෆාතිමා ව්‍යාපාරයට යොදවන්නේ. ඒතකොට 12න් මාස 3ක් ඒ කියන්නේ මේක කියන්නේ ෆාතිමා මාර්තු 1 වෙනිදා එකතු වුණායි කියලා. එතකොට බලන්නකෝ ජනවාරි මාසෙ අයින් වෙනවා, පෙබරවාරි මාසෙ අයින් වෙනවා. එතකොට 12න් මාස දෙකක් අයින් වුණාම ෆාතිමා මුදල් යොදලා තියෙන්නේ මාස 10ක කාලයක්. ෆාතිමා මුදල් යොදලා තියෙන්නේ මාස 10ක කාලයක්. ඒ වගේම මේ අවසානට එකතු වෙච්ච ගණේෂ් ව්‍යාපාරය එකතු වෙලා තියෙන්නේ ජූනි මාසේ 1 වෙනිදා. ජූනි මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ මාස ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි කියන මාස 5ක් ගියාට පස්සේ තමයි 6 වෙනි මාසේ 1 වෙනිදා ව්‍යාපාරයට එකතු වෙන්නේ. එතකොට 12න් 5ක් ගියාම පුතේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි කියන මේ මාස 5 අයින් වුණාම 12න් 5ක් අයින් වුණාම මාස 7ක් තියෙනවා. එතකොට එහෙනම් අනුපාතේ 12ට 10ට 7යි කාලය අනුව. කාලය අනුව කොහොමද 12ට 10ට 7යි. තුන්වෙනුව වර්ෂ අවසානයේදී ව්‍යාපාරයෙන් ලද ලාභය මුදල් යෙදූ කාලය හා යෙදූ මුදල අනුව තිදෙන අතර බෙදා ගන්න අනුපාතය සොයන්න. දැන් මේ තියෙන පුතේ මුදල් අතර අනුපාතය, මේ තියෙන්නේ කාලය අතර අනුපාතය. ඒතර පොදු අනුපාතයක් වන්න අපි මේගොල්ලන් වැඩි කරගමු. 5 සරක් 12
60යි නේද? 10 වරක් 8 80යි. ආයි 10 වරක් 7 70යි. මේ බා අපි මුදල් සහ කාලය අතර අනුපාත වැඩි කරමු. 5 වරක් 12 60යි. 8 වරක් 10 80යි. 10 වරක් 7 70යි. මේක කුඩා කරාම 6 8 කියන අනුපාතය අපිට ලැබෙනවා. එහෙනම් මේගොල්ලෝ අපි දැන් ලාභය බෙදාගන්නේ මුදල් අනුපාතය සහ කාලය අතර අනුපාතය දෙකම සංයෝග කරලා. එතකොට එහෙනම් අපිට සලකා බලන්න වෙන ලාභය බෙදීමේ අනුපාතය 6:8:7 බවට පත් වෙනවා. right. අපිට හතරවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම. වර්ෂ අවසානයේ ව්‍යාපාරේ රුපියල් 2,10,000ක් ලැබුණා නම් මේගොල්ලෝ ලාභය බෙදා ගන්න අනුපාතය කීයද කියලා අහනවා. එතකොට බලන්න පුතේ මේ ටික එකතු වුණාම 6යි 8යි 14යි 14යි 7යි 21යි. එතකොට දැන් දිරිවිට හිමි සම්පූර්ණ එකතුව 21යි මේක භාගයක් ඉදිරියට ලියුවොත් 6යි 8යි 14යි 7යි 21යි පුතේ. ඒ කොටස් 21න් කොටස් 6ක් අයිති දිරිවිට. එහෙනම් දින්නිගේ මුළු ලාභයෙන් යාට හම්බෙන්න ඕන 21න් 6ක්. ඇත්තටම ලැබුණානේ රුපියල් 2,10,000ක ලාභයක්. එතකොට අපි බලමු 21න් 6 වැඩි කරමු 2,10,000. එහෙම නේද? right. 21ට 21ේම 1යි මෙතෙන්ට 1යි 2යි 3යි 4යි 10,000යි 10,000යිම ගමු පුතේ රුපියල් 60,000ක ලාභයක් හම්බ වෙනවා දිරිනිට. ඊගාවට අපි ගත්තොත් ෆාතිමාට එයාට හම්බ වෙනවා 21න් කොටස් 8ක්. මේක වැඩි කරන්න නැවතත් 2,10,000යි. එතකොට බලන්න පුතේ මෙතන 1යි 0.4 කියන්නේ 10,000යි 10,000ේ වට 80,000යි. එතකොට පාතිමාට හම්බ වෙනවා මුල් ලාභයෙන් රුපියල් 80,000. ඊගොඩ අපි බලමු ගණේෂ්ට. ගණේෂ් හම්බ වෙනවා 21න් 7ක්. ගණේෂ් හම්බ වෙනවා 21න් 7ක්. ඒක වැඩි කරොත් අපි 2,10,000යි. මෙතන 10,000යි 10,000ේ වට 70,000යි. ඔය විදිහට අපිට හම්බ වෙන්නේ ලාභයේ දිලිට හම්බ වෙනවා රුපියල් 60,000ක්, ෆාතිමාට හම්බ වෙනවා රුපියල් 80,000ක් සහ ගණේෂ්ට හම්බ වෙනවා රුපියල් 70,000ක්. මේ ටික එකතු කරලා ආපහු එනවාද කියලා 2,10,000 0.0 6යි 14යි 7යි 21යි. කියන්නේ අපි හදපු ගාන හරි. මේ වර්ධිය ලාභයේ බෙදලා ගිහිල්ලා තියෙනවා. right. අපි දැන් යනවා අවසාන ප්‍රශ්නෙට පුතේ. මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නෙට අපි බලමු මේක. අවසාන ප්‍රශ්නේ මොකද්ද කියවෙන්නේ කියලා බලන්න. හිස්තැන් පුරවන්න කියලා අපිට දීලා තියෙනවා. ප්‍රතිශතාත්මක අගයන් නේද? දෙකෙන් එක සමානයි. මේ බලන්න. දෙකෙන් එක සමානයි හිස්තැනක් 100ට. දෙකෙන් එක සමානයි හිස්තැනක් 100ට. එතකොට දැන් බලන්න පුතේ. දැන් දෙකෙන් එක ප්‍රතිශතයක් කරනවා මොකද කරන්න ඕනේ? අපි මෙතන ගාන හදාගමු. දෙකෙන් එක වැඩි කරමු අපි ප්‍රතිශතය හොයන්න 100න්. දෙකට දෙකේ ඒවා 1යි 100ට දෙකේ ඒවා 50යි නේද? එහෙනම් උත්තරේ 100ට 50යි. දෙකෙන් එකයි කියන්නේ 100ට 50යි. දෙවෙනි ප්‍රශ්නේ 0.7 100ට කියලා බලන්න. ඒත් අපි මේක 100න් වැඩි කරමු පුතේ. එතකොට 100 0.7 100න් වැඩි කරද්දී මේ දශම දෙක ඉලක්කම් දෙකක් දකුණට යනවා. එකක් ගියා. මැදයකට තව බිඳුවක් දැම්මාම උත්තරේ 100ට 70යි. එතන උත්තරේ 100ට 70යි. තුන්වෙනි ගාන 2.4 100ට. ඒ කියන්නේ 2.4 අපි ආපහු වැඩි කරමු 100ට 100න්. එතකොට බලන්න පුතේ මෙතන එකක් ගියා. මැදයකට තව බිඳුවක් දැම්මාම උත්තරේ 100ට 240. උත්තරේ 100ට 240. ඒක ලේසි ගානක්. ඊගාට අපිට කියනවා අපි යනවා 125. 125 මෙහෙම තියෙනවා නේද අපිට? 125. දැන් අපිට අනිත් පැත්තට යන්න වෙන පුතේ. 125යි කියන්නේ පුතේ 100න් 25යි නේද? 100න් 25 කුඩා කරොත් 25ට 25 ගොඩවල් 1යි. 125 ගොඩවල් 4. මෙතන තියෙන්නේ අපි ඉස්සෙල්ලා කරේ භාගයක් ප්‍රතිශතයක් කරා, දශමයක් ප්‍රතිශතයක් කරා, දශමයක් ප්‍රතිශතයක් කරා, ප්‍රතිශතය කරන්න 100න් වැඩි කරා. දැන් අපිට තියෙන්නේ ප්‍රතිශතයක් භාගයක් කරන්න. එතකොට 100ට 25යි කියන්නේ පුතේ 100න් 25යි. ඒ කුඩා කරොත් 4 1යි. දෙවෙනි එක 100යි. දෙවෙනි එක 100යි. ඒ කියන්නේ පුතා
එතකොට 100න් 600යි. මේක කුඩා කරොත් බිංදු කැපුණාම උත්තරය 6යි. උත්තරය 6යි. ඊගා ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නේ 2/3 මෙහෙම කියනවා අපිට. 2/3 සමානයි 100/30ක් කියලා. දැන් බලන්න පුතේ මේ 2 100 උනේ කීයෙන් වැඩි වෙලාද? 50න් වැඩි වෙලානේ. 2ව 50ක් නේ 100 වැඩි. එහෙනම් අපි 3ත් වැඩි කරගමු 50න්. 3ේම 50ක් පුතේ 150යි. එහෙනම් අනුපාතේ 100/150යි. හරි. 100/150යි. අපි එතනින් එහාට යමු. ඊගා ප්‍රශ්න බලන්න. පුද්ගලයෙක්ගේ වැටුපෙන් 120ක් රුපියල් 7800ක් නම් ඔහුගේ වැටුප කීයද? ඔන්න බලන්න ප්‍රශ්නේ. පුද්ගලයෙක්ගේ වැටුපෙන් 130ක් රුපියල් 7800ක් නම් ඔහුගේ වැටුප කීයද? මේ බලන්න පුතේ. 130ක් කියන්නේ 100න් 30ක් නේ. 100න් 30ක් කියන්නේ 7800ක්. එහෙනම් පුතේ මුළු වැටුප කරා හොයන්න මොකද කරන්න ඕනේ? මේ 7800 අපිට භාගයක් සමානයි මෙච්චරයි කියලා අගයක් දුන්නොත් මුළු අගය හොයන්න මොකද කරන්න ඕනේ? දීලා තියෙන අගය අර භාගයේ පරස්පරයෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 30න් 100න් වැඩි කරමු අපිනේ. 100න් 30ක් කියන්නේ 7800 නම් මුළු එක හොයන්න 7800 අපි 30න් 100න් වැඩි කරමු. බිංදුවට බිංදුවක් කැපෙනවා. ඊගාට පුතේ 3ට 3 ගොඩවල් 1යි. 3 වරක් 2 6 එකක් ඉතිරිනේ 18 6යි නේද? 2600යි. 2600 10න් වැඩි වුණාම පුතේ උත්තරේ 26000යි. උත්තරේ 26000යි. අපි උත්තරේ ලිව්වේ ආයන්න ප්‍රශ්නෙට. ආයන්න ප්‍රශ්නෙට. ඊයස අපිට යනවා යන්න ප්‍රශ්නෙට. ප්‍රශ්නම් කියන්න. පන්තියක සිට මුළු සිසුන් ගණන 40කි. ඉන් 24ක් ගෑනු ළමුන් වේ. පන්තියේ සිටින පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය හොයන්න. දැන් බලන්න පුතේ 40න් 24ක් පිරිමි ළමයි නම් ගෑනු ළමයි නම් පිරිමි ළමයි ටික හොයාගන්න. අපි 40න් 24ක් අඩු කරමු නේද? අපි 40න් 24ක් අඩු කරගමු. 10න් 4ක් 6යි. එතන 3න් 2ක් 1යි 16 දෙනයි. පිරිමි ළමයි ඉන්නේ 16යි. එතකොට අපි මේක ප්‍රතිශතයක් කරන්න මුලින්ම අපි මේක භාගයක් විදිහට ලියමු. ඔක්කොම පන්තිය 40ක් ඉන්නවා, පිරිමි ළමයි 16ක් ඉන්නවා. මේක බලන්න භාගයක් විදිහට නම් 40න් 16යි. මේක ප්‍රතිශතයක් කරන්න පුතේ මේක අපි 100න් වැඩි කරගමු. බිංදුවට බිංදුව කැපෙනවා. 4ට 4 ගොඩවල් 1යි, 16ට 4 ගොඩවල් 4යිනේ. 4 වරක් 10 40යි. එන්න ප්‍රතිශතය 100ට 40යි. ඔන්න පුතේ අපි මුළු ප්‍රශ්න පත්‍රයේම වීඩියෝස් දෙකකින් අපි සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ලොකු දැනුමක් මේකෙන් ලැබෙන්නේ නැති කියලා. හොඳයි. අපි තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. ආයිබෝවන්.